මේ තියෙන 2026 අවුරුද්ද වෙනුවෙන් මම අලුතෙන්ම හදපු මගේ Mac setup එක. ඉතින් dual monitor setup එකක් එක්ක අලුත් දේවල් ගොඩක් මේ පාර මම setup එකට එකතු කරා. ඉතින් මේ හැම දෙයක්ම අද වීඩියෝෙන් කතා කරනවා. ඒ වගේම තමයි මේ setup එක හදන්න මට සම්පූර්ණයෙන් කීයක් විතර වියදම් වුණාද කියන එක ගැන අද වීඩියෝෙන් කතා කරනවා. ඔයාලා සමහරට දන්නවා ඇති මම පාවිච්චි කරන්නේ Mac Mini M4 එකක්. මේ Mac Mini එකක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක්ට පොඩි අදහසක් දුන්නොත් එහෙම සරලව Mac Mini එකක් කියන්නේ Apple ලගේ ගොඩක් compact හැබැයි ගොඩක් powerful PC එකක්. ඉතින් මේක සෑහෙන්න පොඩි size එකකින් බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේකෙන් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව 4K 8K වීඩියෝ එකක් උනත් edit කර ගැනීමේ හැකියාව තියෙනවා. කිසිම lag එකක් නැතුව. ඉතින් මේ වගේ ගොඩක් powerful PC එකක් තමයි Mac Mini M4 කියන්නේ. ඉතින් කොහොම හරි මම මේ setup එකට Mac Mini එකක් පාවිච්චි කරලා තියෙන නිසා තමයි මේක Mac setup එකක් වෙන්නේ. එහෙනම් දැන් අපි බලමු මේ setup එක මුලින් ඉඳලම හැදුනේ කොහොමද කියලා. ඉතින් මම ඊට මාස 3කට විතර කලින් තමයි මේ ස්ටුඩියෝ එක හැදුවේ. මේ පාර setup එක හදද්දි ලොකු වෙනස්කම් ටිකක් කරේ නැහැ. සරලවම desk setup එක තමයි අලුතෙන්ම හැදුවේ. ඉතින් මුලින්ම මම මගේ පරණ table එක අයින් කරගත්තා. ඒක ටිකක් පරණ table එකක් සහ ඒකේ size එක ගොඩක් පොඩි නිසා මට monitors දෙකක් පාවිච්චි කරන්න බැරි නිසාම තමයි මම මේ table එක අයින් කරේ. ඉතින් කොහොම හරි පරණ table එක අයින් කළා. මම මෙන්න මේ අලුත් table එක ගෙනාවා. මේක අඩි 4ක් දිග, ඒ වගේම තමයි අඩි 2ක් පළල table එකක්. මේ table එක හඳුන්වන්නේ American White K-shape table එකක් කියලා. ඉතින් කොහොම හරි මේ table එකට රුපියල් 18500ක් වගේ වියදම් වුණා. මේක මම custom design කරලා ගත්තු එකක්. ඉතින් ගොඩක් හොඳ ලුක් එකක් තියෙන setup එකට මේ table එක නිසා. ඒ වගේ තමයි table එකේ build quality එකත් සෑහෙනම හොඳ මට්ටමක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ ගත්තා මම මෙන්න මේ වගේ monitor arm එකක්. කොහොම හරි ඒක නම් මම ගත්තේ දරාසිකෙන් රුපියල් 8500ක් වගේ ගානකට. මේ box එකේ තමයි monitor arm එක ආවේ. box එක ඇතුළේ ගොඩක් mounts, ඒ වගේ තමයි and nut මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. සහ paper work එකක් ලැබිලා තියෙනවා. ඒතර මේක ටිකක් ලොකු DIY part එකක් තියෙනවා. ඉතින් ඒක ගැන සම්පූර්ණ විස්තරයක් මෙන්න මේ paper work එකේ බලා ගන්න පුළුවන්. ඇත්තට මේ paper work එක බැලුවේ නැත්තම් මේ monitor arm එක හරියට හදා ගන්න වෙන්නේ නැහැ. අනිවාර්යෙන් මේ paper work එක බලන්න සිද්ධ වෙනවා. ඉතින් කොහොම හරි ඒක බලාගෙන මම monitor arm එක හදාගත්තා. ඉතින් හැදුවට පස්සේ look එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මම ඒක table එකට mount කරන්න බැලුවා. ඉතින් monitor arm එක table එකට mount කරන්න නැද්ද මම දැක්කේ. arm එකේ තියෙන mount එකේ size එකට වඩා table එකේ පිටිපස්සේ තියෙන bar එකේ size එක ලොකු වැඩි. ඒ නිසා මට monitor arm එක කිසිම විදියකින් table එකට mount කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. table එකේ පිටිපස්සේ bar එක ලොකු නිසා මට කරන්න ඕන එකම දෙයයි තිබුණේ එක්කෝ table එකේ bar එක hill කරන්න තමයි තිබුණේ. ඉතින් table එක අලුතෙන්ම ගත්ත නිසා මම ඒ වැඩේ කරන්න ගියේ නැහැ. ඉතින් කොහොම හරි monitor arm එක සම්බන්ධ කරන්න බැරි නිසා මම ඒකට පොඩි solution එකක් හොයාගත්තා. අන්තිමට මම කොහොම හරි table එකේ වම් පැත්තේ තියෙන bar එකකට monitor arm එක මේ විදිහට mount කරගත්තා. ඉතින් monitor arm එක ඇත්තටම මේ විදිහට නේ පාවිච්චි කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් table එකේ පිටිපස්සේ තියෙන bar එකට තමයි monitor arm එක mount කරන්න තියෙන්නේ. නමුත් මගේ table එකට ඒ විදිහට mount කරන්න බැරි නිසා මම කොහොම හරි table එකේ වම් පැත්තෙන් monitor arm එක mount කරගත්තා. ඉතින් ඊට පස්සේ ප්‍රශ්නේ තමයි මේ monitor arm එකට monitors දෙකක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ වම් පැත්තේ monitor එකකුයි දකුණු පැත්තේ monitor එකක්. හැබැයි මම table එකේ වම් පැත්තේ මේ monitor arm එක mount කරපු නිසා මට එක monitor එකක් විතරයි මේ arm එකට සම්බන්ධ කරන්න පුළුවන් වුණේ. එතකොට මේකේ තියෙන අනිත් arm එක මට නිකන් තියන්න සිද්ධ වුණා. ඉතින් කොහොම හරි පාවිච්චි කරන්න පුළුවන් arm එකට මම මගේ පරණ monitor එක mount කරගත්තා. ඉතින් මේ තියෙන ඒ monitor එක මේක Acer brand එකේ budget monitor එකක් රුපියල් 33000ක් වගේ තමයි වෙන්නේ. ඉතින් කොහොම හරි මම මේක අංශක 90ක් මේ විදිහට හරවලා තමයි mount කරලා තියෙන්නේ. ඒතර මම මේ විදිහට monitor එක rotate කරලා පාවිච්චි කරන්නේ ගොඩක් edit කරද්දී මේ විදිහට තියෙන ලේසි. ඒ නිසාම තමයි මම මේ monitor එක secondary monitor එකක් විදිහට මේ විදිහට හරවලා පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඔයාලට මේ පිටිපස්සෙන් පේන්න තියෙන මගේ අලුත්ම monitor එක මේක Asus ProArt monitor එකක්. අඟල් 27ක monitor එකක්. ආසන්න වශයෙන් රුපියල් 121500ක් විතර උනා මේ monitor එක. මේකේ වීඩියෝ එක channel එකේ දාලා තියෙනවා. ඒ වගේම තමයි පරණ monitor එකේ වීඩියෝ එක channel එකේ දාලා තියෙනවා. ඒ දෙකම ඔයාලට බලන්න පුළුවන් channel එකට ගියොත්. ඉතින් කොහොම හරි මම monitor arm එක ගත්තා නම් මේ monitors දෙකම සම්බන්ධ කරන්න හිතාගෙන ඒ වුණත් මට එක monitor එකක් විතර සම්බන්ධ කරගන්න පුළුවන් වුණේ මම අනිත් monitor එක. ඒ කියන්නේ Asus ProArt monitor එක. ඒකේ එන stand එකත් එක්ක මේ විදිහට සම්බන්ධ කරලා තියෙනවා. ඇත්තටම Asus ProArt monitor එකේ එන්නේ සෑහෙනම හොඳ ergonomic stand එකක්. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ stand එක පාවිච්චි කරපු එකත් ගොඩක් හොඳයි කියලා. කොහොම හරි dual monitor setup එක ඔන්න විදිහට තමයි හදාගත්තේ. ඒකෙන් සෑහෙනම look එකක් එන setup එකට ඔයාලට පේනවා ඇති පිටිපස්සේ. මම ඉස්සරහට කරන videos වලට සෑහෙනම හොඳ look එකක් ගන්න පුළුවන්. background look එකක් ගන්න පුළුවන් මේ monitors දෙක නිසා. ඊට පස්සේ මම මේ table එකෙන් තියන්නේ මෙන්න මේ වගේ digital clock එකක් order කරා. මේ box එක දැක්ක ගමන් ගොඩක් කට්ටියට මේක අඳුර ගන්න පුළුවන් මේ clock එක මොන වගේද කියලා. මේක මම order කරේ Ladon LK එකෙන් රුපියල් 1990ක් වගේ මුදලකට. ඇත්තටම මම ගොඩක් කාලෙක ඉඳලා මෙන්න මේ වගේ digital clock එකක් ගන්න ආසාවෙන් හිටියා. ඉතින් කොහොමද මට අන්තිමට ලංකාවේ අඩුව price එක බලා ගන්න පුළුවන් වුණේ Ladon LK එකේ. අපි එහෙනම් මේ box එක unbox කරගෙන බලමු මේ clock එක මොන වගේද කියලා. මුලින්ම තියෙනවා මෙන්න මේ වගේ thank you card එකක්. ඊට පස්සේ බලා ගන්න පුළුවන් paper work එකක් තියෙනවා. ඊළඟට මෙන්න මේ වගේ charging cable එකක් බලා ගන්න පුළුවන්. පොඩි battery එකක් තියෙනවා. අන්තිමට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ digital clock එක ලැබිලා තියෙනවා. ඉතින් මේක තමයි digital clock එක. මාරම ලස්සන design එකක් මේක නම්. අපි මේකට power එකක් දීලා බලමු මොන වගේද කියලා. power එක දෙන්න කලින් පොඩි setup එකක් කරගන්න තියෙනවා. ඔයාලට මේ clock එකේ පිටිපස්ස බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පොඩි රවුමක් තියෙනවා. ඉතින් මේ කරකවල අපිට මෙන්න මේ විදිහට open කරගන්න පුළුවන්. ඉතින් ඒක open කරලා ඉවරලා ඕගොල්ලන්ට මේ box එකේ ලැබිච්ච පොඩි battery එක පුළුවන් මෙන්න මේ battery hole එකට දාගන්න. ඊට පස්සේ ආයෙමත්
වුණත් අර පේන වහන්න ඕනේ. ඊළඟට බොක්ස් එකේ ලැබිච්ච charging cable එකේ අනිත් පැත්ත ඔයාලට පුළුවන් මෙන්න මේ clock එකේ තියෙන port එකට plug කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි setup එක කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ USB port එක ඔයාගේ PC එකට එහෙම නැත්නම් ඔයාගේ charging port එකට මොකක් හරි USB charging port එකට plug කරලා clock එක on කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට clock එකට power එක දුන්නා. ඔයාලට පේන ඇති ගොඩක් ලස්සන look එකක් තියෙනවා clock එකේ. ඉතින් මේකේ සැරින් සැරේ indications මාරු වෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් මේ clock එකේ වෙලාව විතරක් නෙමෙයි ඔයාලට මේ clock එකෙන් alarms තියාගන්න පුළුවන්. ඒ වගේ තමයි ඔයා ඉන්න room එකේ temperature එකත් මේ clock එකෙන් මැනගන්න පුළුවන්. ඉතින් මේ දේවල් තුනම ඔයාලට මේ clock එකේ indicate කරන බලා ගන්න පුළුවන්. මම දැනට ඒ clock එක එතනින් තියාගත්තා. මම හිතනවා background blur එකත් එක්ක සෑහෙන හොඳ look එකක් ඇති කියලා ඒ clock එකෙන්. මේකේ time එක ඒ වගේම තමයි අනිත් ඔක්කොම දේවල් adjust කරගන්න පුළුවන් ඔයාලට. මේකේ උඩ තියෙන buttons තුනක් පාවිච්චි කරලා ඇත්තටම ඔයාගේ setup එකත් next level එකට අරගෙන යන්න පුළුවන් මෙන්න මේ වගේ clock එකකින්. ඉතින් ඔයාටත් මේ clock එක මිලදී ගන්න පුළුවන් මෙන්න මේ number එකට WhatsApp message එකක් දාලා ඔයාලා ලංකාව කොහේ හිටියත් ඔයාගේ ගෙදරටම cash on delivery හරහා Ladon එකකින් මේ clock එක order කරගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මේ number එකට WhatsApp message එකක් දාන එක විතරයි. ඉතින් මම මේ Mac Mini M4 එකට මෙන්න මේ වගේ Akasis dock station එක පාවිච්චි කරලා තියෙනවා. මේ dock station එක පාවිච්චි කරන්නේ SSDs plug කරන්න. ඒ වගේ තමයි වැඩිපුර ports ගානක් Mac Mini එකට ලබා ගන්න තමයි මෙන්න මේ dock station එක පාවිච්චි කරන්නේ. ඒකෙන් ඇත්තට Mac Mini එකට පොඩි ආරක්ෂාවකුත් ලැබෙනවා. සාමාන්‍යයෙන් ඉතින් Mac Mini එකේ එන original look එකට ටිකක් හානියක් වෙනවා මේ dock station එක නිසා. ඒ වුණත් මට කලින් කියපු අවශ්‍යතාව තියෙන නිසා තමයි මම මේ dock station එක පාවිච්චි කරන්නේ. හරි ඉතින් කොහොම හරි ඊට පස්සේ තිබුණේ මේ setup එක lighting කරන එක. මේ පාර lighting වලට මම තෝරගත්තේ මෙන්න මේ වගේ 5 meter RGB light strip එකක්. මේක ගත්ත මම දරාස් එකෙන් රුපියල් 1000ක් වගේ price එකකට. ඉතින් ඒක අලවන්න හදද්දි තමයි මට මතක් වුණේ මම කලින්ම cables ඔක්කොම ටික plug කරගත්තා කියලා. ඉතින් කොහොම හරි ආයේ ඔක්කොම cables ටික ගලවලා RGB light එක අලවන්න හදුවොත් එහෙම සෑහෙන වෙලාවක් යන නිසා මම තීරණය කරා මේ විදිහටම cables ටික තියෙද්දිම RGB light එක අලව ගන්න. ඉතින් වැඩේ ටිකක් අමාරු වුණා. නමුත් කොහොම හරි මම RGB light strip එකක් table එකේ ඒ වගේ තමයි monitor වල පිටිපස්සේ මෙන්න මේ විදිහට අලව ගත්තා. ඉතින් මේ RGB strip එකත් එක්ක power pack එකක් සහ remote එකකුත් ආවා. ඒ නිසා පිටින් ආය ගන්න කිසිම දෙයක් නැහැ. lighting වලට මම තවත් මෙන්න මේ වගේ RGB flood light එකක් පාවිච්චි කරා. මේක මම ඉස්සර ඉඳලා පාවිච්චි කරන flood light එකක්. සාමාන්‍ය එළියක් තියෙනවා. මේක නම් රුපියල් 1850ක් වගේ තමයි උනේ මම මිලදී ගනිද්දි. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මගේ අලුත් Mac setup එකට එකතු වුනේ. මේක තමයි මගේ 2026 අවුරුද්දේ Mac setup එකේ final look. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got මේ setup එක ගැන අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේ තමයි මේ setup එකේ මොන හරි දෙයක් වෙනස් වෙන්න තියෙනවා නම් ඒකත් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් මම ඔයාලට කියන්නම් මේ setup එකට ආසන්න වශයෙන් කීයක් විතර වේදම් වුණාද කියලා. ඉතින් මගේ Mac Mini M4 එක ගත්තොත් එහෙම මේකට දාලා තියෙන dock station එකත් එක්කම ඒ කියන්නේ Akasis dock station එකත් එක්කම මේකට සම්පූර්ණ වේදම් වෙලා තියෙන රුපියල් 2,50,000ක් විතර. ඒ වගේ තමයි මගේ මේ dual monitor setup එකට වේදම් වෙලා තියෙන රුපියල් 1,02,කට ආසන්න ගාණක්. ඉතින් තවත් අලුතෙන් දේවල් ගොඩක් එකතු වුණා. ඉතින් ඒ දේවල් එක්ක බලද්දි ආසන්න වශයෙන් රුපියල් 5,00,000ක් විතර වේදම් වෙලා තියෙනවා මේ Mac setup එකට. ඉතින් මේක අංග සම්පූර්ණ Mac setup එකක් නන් නෙමෙයි. තාමත් මේක entry level එකේ තමයි තියෙන්නේ. ඉතින් අපි ඊළඟ පාර මීට වඩා ගොඩක් upgrade setup එකක් හදාගමු. මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන් පල්ලෙන් ඉතින් like button press කරලා වීඩියෝ like කිව්ව දාගෙන යන්න. ඒ වගේම තමයි අපේ channel ඉස්සරහට කියලා හිතනවා නම් අනිවාර්යයෙන් පල්ලෙන් ඉතින් subscribe button එක click කරලා notification bell එක නත් all දාලා click කරන්න. මේ වීඩියෝ වාගේ යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ ඉක්මනට හම්බෙමු. හැමෝටම ජය වේවා.